අයිබෝන් වලවා හැංගුණු වැවේ ධර්මරත්න කියන චීවර රඳවනය ඔන්න අපි දැක්කා අද මේ ත්‍රස්ත විමර්ශනය එකකයට ගිහිල්ලා තියෙනවා. මේ ගිහිල්ලා තියෙන්නේ පැමිණිල්ලක් කරන්න. අපි මේ රූපරාමුව බලලා යමු එයාගේ කටින්ම එයා මොනවටද ගියේ කියලා. ඒ වගේම පොලිස් නිලධාරණියක් කාන්තාවක් විසින් මාධ්‍යවේදියෙකුට සඳහන් කර සිටිනවා මංගාව නීති විරෝධී අවියක් කියන බව. ඒ වගේම YouTube නාලිකාවක් සමග දෙදෙනෙක් සාකච්ඡා කරලා ඒ අය සඳහන් කරන මම බෝම්බයක් මිහින්තලාවේ පිපුරුවා කියලා. ඒ වගේම මම මුස්ලිම් ආගමට බැඳිලා ඉන්නවා කියලා සඳහන් කරනවා. ඒ වගේම ගණිකා නිවාසයක් තියෙනවා. ඒ වගේම තැබෑරුමක් තියෙනවා. මේ ආකාරයේ දරාගත නොහැකි ප්‍රකාශ නිකුත් කරමින් වෛරී ස්වභාවයක් ඇති කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ සියල්ලම අන්තර්ගත කරලා ලිඛිතව සහ විද්‍යුත් මුද්‍රිත සහ ඒ චංචල නිශ්චල සියලුම දේවල් අද ප්‍රස්ත විමර්ශනයට ලබා දීම කළා. ඔය කියන කාරණා වලින් අර සුන්නත් කාරණාව එහෙම නැත්නම් මුස්ලිම් වුණාය කියන කාරණාව මම කිව්වා. ඒ වගේම මේ දේවල් ඔහුට දරුවෝ ඉන්නවා කියන එක, ඔහු මේ ගණිකා නිවාස පවත්වාගෙන යනවා කියන එක, ඒකල කියන්නේ මෙයාම ගණිකා නිවාස පවත්වා යන්නේ නැහැ. එයාගේ ළඟට ගෙනල්ලා මිනිස්සු ගෑනු ගණිකාව බවට පත් කරනවා. සල්ලි දීලා වාහන දීලා කාර් දීලා ඒව එයා කියන්නේ නැහැ. ඒක නිසා මේ අනිතික ත්‍රස්ස විමර්ශන ඒකකයට මෙයා යන්නේ ඇයි කියන එක සම්බන්ධව අපිට තියෙනවා කතන්දරයක්. මම ඒක කියන්නම්. සාමාන්‍ය CID කියලා පැමිණිල්ලක් කරන්න පොලිසියට ගිහිල්ලා පොලිසියනේ මේ සම්බන්ධ විමර්ශන කරන්න ඕනේ. මෙහෙම එයාට අපහාස කරලා තියෙනවනම් මේක යන්නේ අමුතුම කතාවක්. දැන් ඔයාලට මතක ඇති මේ මට මඩක් ගැහුවනේ කවුද? ඔය මේ කියන ඔය පාතාල නායකයාත් එක්ක එහා පැත්තේ ඉන්නවා ඩයල් එකක්. කවුද? සංජය මහවත්ත. සංජය මහවත්ත ඔබට මතකද මට දිගින් දිගටම මේ කිව්ව කතා ටිකක් CID කියලා පැමිණිලිත් කරානේ කොල්ලා. ඔන්නේ පුංචි අතදරුවා කරපු පැමිණිල්ල ඔන්න මම දාන්න එකක් බලන්නකෝ. අපරාධ පරීක්ෂා දෙපාර්තමේන්තුව සම්බන්ධ තැනැත්තන් වෙළඳාම හා සමුද්‍රීය ආරක්ෂණ ඒකකයට තුෂාර සාලිය රණවක කියන පුද්ගලයා සම්බන්ධයෙන් තමයි අපි මේ පැමිණිල්ල සිද්ධ කරන්නේ. ඔහු කෝටි ගානක වංචාවක් සිද්ධ කරලා තියෙනවා. විදේශ රටවල් වල ඉඳලා මහා පරිමාණ මිනිස් ජාවාරමක් කරගෙන යනවා. විශේෂයෙන් ලාओසය කේන්ද්‍ර කරගනිමින් තමයි මේ මහා පරිමාණ මිනිස් ජාවාරම කරගෙන යන්නේ. මෙන්න මේ මිනිස් ජාවාරම ඇතුලේ අපිට ආරංචි වෙලා තියෙන ආකාරයට මහා පරිමාණ මද්ද්‍රව්‍ය ක්‍රියාකාරිකයන් රාශියකුත් ඉන්නවා කියලා ආරංචි. මොකද මද්ද්‍රව්‍ය නිපදවන ගෝල්ඩන් ට්‍රයැන්ගල් එහෙම නැත්නම් රත්තරන් ත්‍රිකෝණය ලාओසය පාදනම් කරගනිමින් තමයි ක්‍රියාත්මක වන්නේ. මේ ලාओසය පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන මේ ක්‍රියාවලියේ මහමොලකාරයෙක් විදිහට අපිට අඳුනා ගන්න පුළුවන් පුද්ගලයෙක් තමයි මේ සාලිය රණවක කියන පුද්ගලයා. ඕකට තමයි කියන්නේ හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එලිපිට කියලා. ඔය ආවේ මම ඔබට එදා කිව්වා. මේ වැඩසටහනේ පිළිතුරු වැඩසටහන විදිහට මම එදා කිව්වා මේ සංජය මහවත්ත ඇතුළු තව ගෑනු කීප දෙනෙක් දාලා මම හියුමන් ට්‍රැෆික්ස් කරනවාය. එතකොට ලාओස් කියන රටේ ඉන්නේය. එතකොට ඒ රට තමයි මේ මද්ද්‍රව්‍ය මාෆියාවේ කේන්ද්‍රස්ථානය. එහෙමනම් ඔය අදාළ මද්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මාගේ ගෝලයන්නේ මමය මහමුලකරු මද්ද්‍රව්‍ය ලංකාවේ. අය වගේම ගෝඩ්ෆාදර් ඩොන් මම අනිත් දවසේ ඔයගොල්ලෝ මට ආමන්ත්‍රණය කරන්න සාලිය ඩොන් කියලා. දැන් ඩොන් සාලිය ඔන්න දැන් මොකද සංජය මහවත්තට අනුව මම තමයි මේ අංක 1 ඩොන් ලංකාවේ. මේවා ප්ලාන් කරන්නේ පේනවනේ කාගේ සල්ලි වලටද කියලා. දැන් ඔන්න සංජය මහවත්ත ඉන්නවා අදාළ පාතාලේ ධර්මයේ දකුණු වීඩියෝ එකට නම් දකුණු අත පැත්තේ ඇත්තටම ඉන්නේ වම් අත පැත්තේ. කොහොමද ආතල් එක? කොහොමද මෙයාලගේ ගේම් එක? මෙන්න මේ ක්‍රමයට තමයි මේ කියන ඔය කියන වලවා හැංගුණු වැවේ ධර්මරත්න මීට පෙර අහිංසකයෝ ටිකක් ඉන්නවනේ. අපි මාධ්‍යවේදීන් අපිට ඕනෙම දෙයක් ගැහුවාම අපි ඒවට පිළිතුරු දෙනවා මිසක් අපි හැංගෙන්නේ නැහැ. නමුත් අසරණ ගමේ ඉන්න අසරණයන්ව මැඩලන්නේ, තලන්නේ ඔන්න ඔය ක්‍රමවලට. මොකද්ද මෙයා කරන්නේ? මේ විදිහට එක්කෝ ගිහිල්ලා CID නෙමේ ත්‍රස්ත විමර්ශන ඒකකයට තමයි පැමිණිල්ල දාන්නේ. ඔහුට ත්‍රස්තවාදියෙක් කිව්වා කියලා තමයි ඔහු පැමිණිල්ල දාන්නේ. හැබැයි ඇවිල්ලා කියන්නේ මොකද්ද?
එයා ගිහලා පැමිණිලා දාන්නේ මේ එයා ගැන මට ත්‍රස්තවාදියා කියනවා මම මුස්ලිම් භක්තිය කියනවා මම මරාගෙන මැරෙන මේ බෝම්බ තියයි කියලා මේ පොසොන්න උසනේ ලංකාවෙන් භාගයක් එනවලු දන්න තරම තමයි ඉතින් එතකොට මේ ඒ වගේ එහෙම කතන්දරයක් තමයි මෙයා කියන්නේ කියලා ගිහිල්ලා එයා ගැන පරීක්ෂණ කරන්න කියලා තමයි මේ දස්ස විමර්ශනයකට කියලා කියන්නේ හැබැයි එළියට ඇවිල්ලා කියන්නේ කොහොමද ඊට කියන්නේ එයාට මෙහෙම තර්ජන දෙන නිසා ඒ ගැන පැමිණිලි කරන්න ගියා වගේ නිකන් එහෙම ටෝක් එකක් තමයි මෙයා දෙන්නේ. එතකොට එහෙම වුණාම මෙයාට විරුද්ධ බලවේග ටික පොඩ්ඩක් බය වෙනවා. මොකද අම්මා මෙන්න මේ ආකාප්තස්ස විමර්ශනය කියලා අපිට ගේම පුඩිය දෙයිද දන්නේ නැහැ. එහෙමත් කියනවා. ඒ වගේම මෙයාගේ මේ කතාව තුල බලන්න දැන් උතන ඔය ලාල් කියලා සහෝදරයෙක් ඉන්නවනේ ජනතා විමුක්ති පෙරමුණේ මේ මාධ්‍යාංශයේ පුජ්‍යලෙක්. එතකොට ඒ පුජ්‍යලයා ඒක අහනවා මේ ජනාධිපතිතුමා හොඳයිද මේ වැඩේ කරාද එහෙම අහනවා. ඒ කියන්නේ ජනාධිපතිවරයාව පොඩ්ඩක් ඉහළට මීට ඉස්සෙල්ලා බෞද්ධ ආගමකට සැලකුවේ නෑ නේද? එහෙම කියලා ඔහුගේ ඒක අහනවා අර කටින්. එතකොට එයා දැන් ඒ වෙලාවේ කිසි දෙයක් කියාගන්න බෑනේ මොකද දැන් රජය විසින් දීලා තියෙනවනේ. රාජ්‍ය සම්පූර්ණයෙන්ම රජයේ අනුග්‍රහයෙන් රාජ්‍ය අනුග්‍රහයෙන් පොසොන්නුස්සුවේ කරමු කියලා. ඒක නිසා ඒක මුකුත් කියන්න බෑ. ඒ වෙලාවේ ඒක කියනවා. හැබැයි මේ පාදට මේ පුච්චලයාගේ කටින් හිතේ තියෙන ඕක නෙමෙයි. හිතේ තියෙන්නේ එයාට පක්ෂවත් එයාගේ වෙනම පක්ෂයක් තියෙනවා. අපිට ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ පෙන්වන්න යන්නේ මොකද්ද? රජයේ මගෙත් එක්ක ඉන්නවා. එතකොට රාජ්‍ය අනුග්‍රහය මට තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ එහෙම නැත්නම් NPP රජයේත් කීර්ති නාමය මෙවැනි පුජ්‍යලයන්ට උදව් කරන කියලා නැති කරගන්නවා. දැන් බලන්න මේ කතාවේ ඔන්න මම එතනට එන්න ආපහු අර ලාල් කියනකොට අර විදිහට මෙයා බැරිම තැන කියනවා මම පොසොන්නුස්සුවෙන් පස්සේ ටික කියන්නම්කෝ. ඔන්න ඒ කතාව පොඩ්ඩක් අහන්නකෝ ආපහු. ඒක ඔයාලට අහුන්නේ නැහැ. ඒකයි මම මේක ආපහු දාන්නේ. ඒක හරියටම අනුර කුමාර දිසානායක පිළිගන්නවා කියලා ජනාධිපතිතුමා මේකෙන් අපිට පේනවා. ඔව්. පොසොන් එක පහ වුණාට පස්සේ ඉතුරු ටික කියලා දෙන්න. පොසොන් එක පහ වුණාට පස්සේ ඉතුරු ටික කියලා දෙන්න. ඔය කියන්නේ මේ ඒ වැරද්ද එයා පොසොන්නුස්සවේ දැන් මේ වැඩේ දෙනකන් ඕකේ රජේ හොඳයි ජනාධිපතිතුමා හොඳයි හැමදේම හොඳයි ඔන්න එහෙම ඉන්නවා. හැබැයි පොසොන් ඉවරෙච්ච ගමන් මෙයා නැවත තමන්ගේ විවේචනය පටන් ගන්නවා. ඒක නිසා මේ කමක් නැහැ මේ මිනිස්සයා නෙමෙයිනේ පොසොන්නුස්සවේ රජයේ විසින් ජනාධිපතිතුමාට බොහොම ස්තුතියි මේ පොසොන් රාජ්‍ය උත්සවයේ පවත්වීම සම්බන්ධව. එහෙම කරන්න ඒක රජයෙන් අනුග්‍රහ කරන්න ඕනේ. පොසොන් කියලා කියන්නේ මෙයාගේ නෙමෙයිනේ. මිහින්තලේ කියලා කියන්නේ මෙයාගේ නෙමෙයිනේ. මෙතන හිටියට මේ මිනිස්සයා මේක කන දේවදත්ත පරපුරේ මිනිස්සු නෙමෙයි. ඒතකොට මේ මිනිස්සු දන් හොරු. එතකොට සීවර රඳවන මේ පාතාල මිනිස්සු. මොකද මේ මිනිස්සුට මීට පෙර ඔය දැන් කියන විදිහට සමාජයේ බොහෝ පිරිසක් මේ මිනිස්සයාට විරුද්ධව සටන් කරානේ. ඒ සටන් කරන අයට මොකද වුනේ? මේ පේනවනේ රූපරාම තියෙනවා. අතපය කඩනවා, අපියෙන් අයිදිනවා, මරනවා, මරණයටපත් කරනවා. අනේ දෙයනේ මම මේ විශ්වය විශ්වාස කරනවා මගේ මල්ලි වෙනුවෙන් කවුරුවත් දරණය කරත් මේ විශ්වය සාප දෙනවා අසාධාරණේ එතකොට මොන වගේ පාතාල ක්‍රියාකාරකම් මේ මිනිස්සයා කරනවද? එතකොට මේ කඩ කාමර වල මේ මිනිසුන්ට මොන තරම් අගතියක් කරනවද? එතකොට මේ තනිකර දේශපාලනය සහ බලය එක්ක ඉන්න උම්මත්තක වූ ගෑනු සොඬෙක් නෙමෙයි. මේ පුජ්‍යලයා ඔහොම නෙමෙයි ඕන තරම් ගිහිල්ලා දාන්න අපිට විරුද්ධවත් දැන් දාලානේ තියෙන්නේ දාන්න. ඔය සංජය මහවත්තලා හෙට ඉඳලා ආපහු තව සෙට් එකක් අරගෙන ගහන්න. ලැජ්ජාවක් තියෙනවා සංජය මහවත්ත එන්නේ නැහැ. අනිත් සෙට් එක ඇවිල්ලා දැන් ගහන්න. මඩ ගහන්න. එතකොට මිනිස්සු දන්නවා මේ මොන අරමුණෙන්ද මේ ගහන්නේ කියලා. අපි ඒක කිව්වා අපි දැක්ක ඊයේ පෙරේදා ගෲප්ස් හදාගෙන දැන් ඔය අපි ගහනකොට ඔය STF එකේ වර්ණු ජයසුන්දර හිටපු STF ප්‍රධානියා දැන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජපානට පැනලා ඉන්නේ නඩුවලට බයි. ඒ පුජ්‍යලයා ඇතුළු මේ පිරිසක් එක්කහුවිලා ගහගෙන යනවනේ මඩ. එතකොට අපේ ඉන්න මාධ්‍ය ජාලයේ ඉන්න පුජ්‍යලයන් ඔන්න ඊයේ පෙරේදා අත්තරංගුල අරන් තිනවා තව අපේ ෂාන් මල්ලිව. ඒ වගේ එහෙම වාරණයක් ඇතුලේ යනවා. මේවා මේ මම හැම වෙලාවෙම කියනවා මේක රජයේ දැනුවත්ව නෙමෙයි යන්නේ. මොකද ෂාන් කියලා කියන්නේ ජනතා විමුක්ති පෙරමුණට බඩ බැඳගෙන වැඩ කරපු සහෝදරෙක්. එතකොට එයාවත් අරගෙන තියෙනවා.
එතකොට පෙරවැරදි හරි මොකක් හරි සිද්ධියකට අරන් තිනවා. එතකොට මේ ජනතා විමුක්ති පෙරමුණේ එහෙම මිනිස්සු තමන්ගේ මිනිස්සු කියලා එහෙම මේ හංගගෙන ඉන්න තත්ත්වයක් නැහැ. හැබැයි මේ මිනිස්සු මේ විදිහට ජනතා NPP රජයත් එක්ක එක්කහුව වෙලා මේ තමයි ඉන්නේ මට මාර බලයක් තියෙන ඒකනේ මේ පෙන්නන්න යන්නේ. එතකොට නීතිඥවරුන්ට ඉතින් සල්ලි දුන්නාම ඕනම නීතිඥවරයෙක්ට ඒක නීතිඥවරුත් එක්ක බගේ කතන්දරයක් නැහැ. එතකොට ඒක එයාලගේ රාජකාරී. එතකොට ඒවත් පෙන්නගෙන මෙහෙම මාධ්‍ය පෙන්නගෙන කරන්නේ මොකද්ද? අර උඹලා මට ගැහුවොත් මම රිටර්න් එක දෙනවා. රිටර්න් එක දෙන්නේ රාජ්‍ය බලය, පොලිස් බලය, මැර බලය සහ මට කරන්න බැරි දෙයක් නැහැ කියන කතාවනේ ඔය කියන්නේ නෝකියා පෙන්නන්නේ. එතකොට දැන් ඒකනේ කියන්නේ මගේ මේ වැඩේ ඉවරනකන් ඉන්න. ඊට පස්සේ මම පොසොන් උස්සෙන් පස්සේ කියන්නම් ඉතුරු ටික. කියන්නේ රජයට කියන්නේ. මං අහන උඹලගේ වැරදි ටික උඹලා කරපු මේ වැඩේ කරේ නැත්නම් මම කෙලවන්නම්. ඒකනේ නොකියා කියන්නේ. මේක ලාල්ට තේරෙන්නේ නැති එකයි පුදුමේ. සමහර විට ලාල්ට ඒක තේරෙන්නේ නැතුව ඇති. දැන් මේ කිව්වට පස්සේ ලාලයට ඒක තේරෙයි. එයාගේ මේ කතාවේ තේරුම මොකද ලාල්ට ඒක තේරුණා නම් ඒවල යහනවා මම දන්නවා. ඔය එහෙම පුජ්‍යලයා. රයිට්. එතකොට ඒ මට්ටමේ තමයි මේක තියෙන්නේ. මේ මිනිස්සයා ඉන්නේ. ඒක නිසා මිනිස්සුම බය කරන්න තමයි මේ පුජ්‍යලයා හදන්නේ. ඉතින් දැන් මම සස්ස විමර්ශන එකකට නෙමෙයි. හරි කමක් නැහැ. ඊළඟට CID එකට කියනවා. මෙයාට විරුද්ධව අපි කරපු පැමිණිලි මිනිස්සු කරපු පැමිණිලි ටික තියෙනවනේ. අපි කරපු වැඩසටහන් ටික තියෙනනේ. එකින් එක හොයලා බලන්න. එකින් එක. මෙයාට දරුවෝ ඉන්නවද කියලා හොයලා බලන්න. නෑ කිව්වොත් මෙයා කියන තැනකට මම මාසයක් ගන්න හැමදාම සමා වෙන්න අපේ හාමුදුරනේ කියලා මම වැඩසටහන් කරනවා මේව නෑ කියනවනම්. මෙයා මේ විදිහට ගෑනුන්ට වාහන සහ කාර් අරන් දීන නැත්තම් මම පෙන්නපු හැම කෙනාම මම මාසයක් අවුරුද්දක් තිස්සේ සමාවෙන්න අපේ හාමුදුරනේ කියලා හැම වැඩසටහනකට ඉස්සරහම කියනවා. මේ විදිහට මේ පුරාවිද්‍යාත්මක වටිනාකම් තියෙන ටික හොරෙන් විකුණලා එහෙම මුදල් වලට ගේම ගෙවුවේ නැත්තම් මම අවුරුද්දක් තිස්සේ සමාවෙන්න අපේ හාමුදුරනේ කියලා මගේ වැඩසටහන වලින් මම සමාව ගන්නවා. මේ එකක්වත් මේ මිනිසයා අපි කියපු එකක්වත් බොරු නෙමෙයි. මේවා ඇත්ත. හැබැයි මෙයා පෙන්වන්න හදන්නේ වෙනම ප්‍රතිරූපයක්. මේක සමාජයේ මිනිස්සු දන්නවා. රටේ ගමේ මිනිස්සු දන්නවා. ඒ නිසා තමයි මෙයා ඉන්න ඕනෙම එකක කමෙන්ට්ස් ටික වැටෙන්නේ. ඒක නිසා ගරු ජනාධිපතිතුමනි ඊ타ත්ම ප්‍රවේශයෙන් ගනුදෙනු කරන්න මේ පුජ්‍යලයත් එක්ක උසන් උත්සවය කරන්න. ඒක නොකර ඉන්න බෑ. ඒක ජාතික අවශ්‍යතාවයනේ. ඒක කෙරෙන්න ඕනේ. ඒවා නොකර ඉන්න බෑ. හැබැයි මේ පුජ්‍යලයා සම්බන්ධව නීතියට දාපු පැමිණිලි ටික අර මානායක හාමුදුරන් මිනිස්සු 500කට වඩා මේ ලියලා ඔය තියෙන්නේ. ලියලා දුන්න මේ පැමිණිලි ටික පොඩ්ඩක් බලන්න. ඒවා පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන්න. අර අහිංසක මිනිස්සුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න ඉස්සෙල්ලා. ඒක නිසා ඒවා ගැන බලන්න. එතකොට මේ පුජ්‍යලයා මෙතන සිටිය යුතු පුජ්‍යලෙ නෙමෙයි. මේ අනිත් ජනතාවට තියෙනවා මේකට. මේ ජනතාව පොඩ්ඩක් කල්පනා කරන්න. සත පහක් දෙන්න එපා ඔය පන්සලට මේ පුජ්‍යලයා ඉන්නකම්. දෙන්න එපා. ඔය මුදලින් කරන්නේ අර අහිංසක හාමුදුරුවෝ ටිකක් ඉන්නවා. මොනවා කරන්නද ඒ හාමුදුරුවෝ? එතකොට මේ මිනිස්සයා කරන්නේ සම්පූර්ණ ඒවා වලින් ගෑනුන්ට ගෙවල් හදලා දෙන එකයි කාර් අරන් දෙන එකයි කාර් වල නම්බර් පිටින්ම දුන්නනේ මම. ආයි නෑ කියනනම් මම මම අවුරුද්දක් තිස්සේ වදිනවා හැම වැඩසටහනකම සමා වෙන්න කියලා පටන් ගන්න. ඒක එහෙම කියලා තමයි මම වැඩ පටන් ගන්න. ඔය දුන්න කාර් නම්බර් ඉතින් බොරුනා. ඔය තඹුත්තේකම ඔය පැත්තේ වල තියෙන මම කිව්වේ කතන්දරේ වැඩසටහන් 10 12ක් කරලා තියෙනවා. 12 බලන්නකෝ. තව තියෙනවා. තව මෙයාගේ දරුවෝ ගැන තව දෙන්නයි මම දරුවෝ එළියට දැම්මේ. තව ඉන්නවා. ඒ දරුවන්ගේ නම් ගම් වැඩ කරන තැන ෆොටෝස් වීඩියෝස් එක මට එවන්න පුළුවන්. දාන්න පුළුවන්. ඒ ළමයි මොනව කරන්නද? අර තියෙන මදන විශේෂයට ගෑනු ඇවිල්ලා නටලා ළමයි හම්බුනහම දරුවා මොනව කරන්නද? ඒ නිසා තමයි මම ඒ දරුවන්ගේ රූපරාම දාන්නේ නැත්තේ. එහෙම දැම්මොත් ඔය වලවාට දුවන්න පාරවල් නැහැ. ඒක නිසා මේවා කාලකන්ණි වැඩ. ගරු ජනාධිපතිතුමනි මේ NPP රජය තව දුරටත් මේ මිනිස්සු අතර තමන්ගේ ජනප්‍රියතාවය නැති කරගන්න එපා මෙවැනි පුජ්‍යලෝ එක සහසම්බන්ධතා කරලා. ඔය ඔබතුමාගේ ලේකම්වරයෙක්ම ඇවිල්ලා හොරෙන් සාකච්ඡා කරානේ කමක් නැහැ. මේ අදාළ මේ වැඩසටහන සඳහා කරාට මොකද මේ හින්තලේ මේ වැඩසටහන එක කරගෙන යන්න ඕනේ. මොකද මේ වගේ මේ ගවයේ කිරියා කියලා මේ එහෙම මේ හින්තලේට තියෙන ගෞරවය නැති කරන්න බෑ නිසා බුද්ධ ශාසනයේ එදා ඉඳන්ම ආපු සංස්කෘතිය නැති කරන්න බෑනේ. ඒවා එක අපි ඒවා කරෙන්න ඕනේ. හැබැයි ජනාධිපතිතුමනි බොහෝ ප්‍රවේශමෙන් මේ නැති කරන්න මේ ගේම ගහන්නේ අමුතු ගේමක්. ඔය අර මේ සංජය මහවත්තල හැංගි වෙස් බැඳා වගේ මෙයා ගහන්නේ හැංගි වෙස් බැඳීමක්. කට කනවා.
මගේ මම මෙතන මම ගෝන්ඩේ බූගාලන තියෙන්නේ එහෙම නැත්තම් මන්ද මේක වැවෙන්නේ අරින්නේ ආයි බූගානවා මේ පොසොන් උත්සවේ ඉවර වෙච්චි ගමන් මේ රජයට බැන්නේ නැත්තම් මං අනිවාර්යෙන් බූගානවා එහෙම බැන්නේ නැත්තම් මම අනිවාර්යෙන් බයිනවා එහෙමට එක බොහොම ප්‍රවේශමෙන් වැඩ කරන්න මේක සර්පයා ගිල්ලෙන්නම් මම සාලිටි මතක් කරලා subscribe කරන්න අමතක කරන්න එපා එක Salia's voice, the best voice with every fact in Sri Lanka's eyes. The nation's guide with the vision news. We are the best, the first, and now with Salia T we make the vow.